ආයුබෝවන් වණක්කම් සුබ සන්ධ්‍යාවක් අපි ඔන්න චරණ ටීවී දඩබ්බරයි හපන්නු පටන් ගන්න ලෑස්ති වෙන්නේ අද ටිකක් විතර වෙනස් විදිහට අපි වැඩේ පටන් ගන්නවා මේ විදිහට මෙන්න මේ පැත්තෙන් ඉන්නවා පුරුදු විදිහටම හිරන්‍යයා. يعني බලාපොරොත්තු වෙන්නේ ලොකු එකක් කියලා නේ හිරන්‍යයා. මේ දැන් ඔයා වණක්කම් කියපු නිසා මාත් ඒකම කියන්නේ. ආරයිට් කියන්න අපෝ කියන්න. ආයුබෝවන් වණක්කම් ෂෙනා. වණක්කම්. එපිටි සුහම්. නෑ වැරදුනා බෑ. එහෙම මන් දන්නේ නෑ වචන ඉතින් ගොඩාක්. හැබැයි අද අපිට පොඩි චැලෙන්ජින් පාර්ට් එකක් තියෙනවාද? තියෙනවා. පොඩි එකක් තියෙනවා. හැබැයි යාට හොඳට සිංහල පුළුවන්. ප්‍රශ්නයක් නෑ කියන්නේ. ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අද විශේෂ දවසක්. මොකද මේ අපි විශේෂත්වයක් අපි එකක් කියන්න ඕනේ. මොකද අපි තෙක්ක නෑ අපි එක මේකේ නම අඳුනගත්තට පස්සෙම කියමු නේද? අඳුනගත්තට පස්සේ. ඒක හොඳ අදහසක්. එයා වඳුර ගන්න කලින් තව දෙන්නෙක් ගැන මතක් කරන්න තියෙනවා. කැලීන් අපිත් එක්ක ඉන්නවා ලංකාවේ අපේ දෙයක් අපිට වටින දෙයක් ඩිල්මානි විසින් එන්නේ. ඉතින් කැලීන් සෝප් එක අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි අපිත් එක්ක ඉන්නවා අවුරුදු 25ක අම්මලාගේ විශ්වසනීයත්වයේ ෆස්ට් එක සමපෝෂත් අපිත් එක්ක ඉන්නවා. ඔව්. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක කවුද අද අපිත් එක්ක එකතු වෙන මේ දක්ෂ දඩබ්බරයා කියලා අඳුන ගන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. වණක්කම්. එයා අයිබෝන් අපි වණක්කම් කියනකොට. ඔයා ගැන විස්තර ටිකක් අපි ඉස්සලම දැනගන්න කැමතියි ටැමිල් වලින්. ටැමිල් කතා කරන්න හරියට බෑ. අමාරුයි. හරි. ඒ වුණාට එයාගේ අම්මත් ටැමිල් තාත්තත් ටැමිල්. එයා ඉගෙන ගන්නේ පොඩි කාලේ ඉඳලම සිංහල ඉස්කෝලේක මේ වගේ නර්සරි එකත් සිංහලද? සිංහල නර්සරි එකක ඊට පස්සේ සිංහල ඉස්කෝලේකට යනවා. එයා දහම් පාසල් යනවා. හරි විශේෂ දරුවෙක් මම හිතන්නේ ටැමිල් කියන්නේ උපැන්න සාතිකයේ විදිහට ටැමිල් දරුවෙක් පළවෙනි වතාවට තමයි අපේ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ. දැන් අපි අවුරුදු 5ක් අපේ ප්‍රෝග්‍රෑම් එක. එතකොට ඒකයි නිසා අපිට විශේෂයි. හරි. හැබැයි අපිට තියෙන ලොකුම සතුට තමයි අපි දෙන්න බයේ හිටියේ. හැබැයි අපි වගේම හොඳට එයාට සිංහල කතා කරන්න පුළුවන් වෙච්ච නිසා අපි දෙන්න අද බේරෙනවා. අපි දෙන්න බේරෙනවා. එයාටත් අපි දෙන්නට වගේම තමයි ටැමිල් චුට්ටක් අමාරුයි. ඒක නිසා හොඳට යනවා. බය වෙන්න දෙයක් නෑ. හරි. දැන් කියන්නකෝ එයා ගැන විස්තර ටිකක්. මගේ නම එන්න අභිනයා. අභිනයා. ඔව්. අභිනයා. එන්න අභිනයා. ඔව්. හරි. මම යන්නේ එන්සෙබ් බෞද්ධ විද්‍යාලයට. හරි. මම 11 වසරේ ඉගෙන ගන්නේ. මගේ වයස අවුරුදු 16යි. ගෙදර මායි අම්මයි තාත්තයි. කොහෙද ගෙවල්? මුල් ඒරියාවේ. මුල් ඒරියාවේ. හරි. දැන් එතකොට අපි කතාව පටන් ගමු. අපි ටිකක් අද වෙන පැත්තකින් කතා කරන්න වෙන්නේ. දැන් ඔයා කොහොමද මේ ඉස්සල්ලාම සිංහල නර්සරි එකකට යන්නේ? අපි තාත්තා නුවර අම්මා මෙහි ඒත් එක්කම දෙන්න බැඳලා ඉවරලා මෙහෙ ඇවිල්ලා කොහොම හරි මාව දැම්මේ ඉස්කෝලේකට සිංහල ඉස්කෝලේකට. නර්සරිද ඉස්කෝලේද? නර්සරි එකේ තමයි තාමත් ඒ කියන්නේ ඒ ඉස්කෝලේමයි ඒ ඉස්කෝලේ නර්සරි එකක් තිබ්බා. ඒ දෙකම එකට යන්නේ. ඒ ඉස්කෝලේ තමයි තාමත් ඉගෙන ගන්න 11 වසර වෙනකම්. හරි. දැන් ඒකට අම්මයි තාත්තයි ගෙදර සිංහලෙන්ද කතා කරන්නේ දෙමළෙන්ද? සිංහලෙන්. වාට පොඩි කාලේ ඉඳලා ඒ දෙන්න සිංහලෙන් කතා කරනවද එහෙනම්? ඔව්. නමුත් දෙන්නම ටැමිල්. ඔව්. දෙන්න ටැමිල් වුණාට කතා කරන්නේ සිංහලෙන්. සිංහල. කියන්නේ අම්මට සිංහල පුළුවන්. අම්මා ඉස්කෝලේත් ගියේ සිංහලෙන්. තාත්තා නුවර නිසා තාත්තා දෙමළ කතා කරන්න පුළුවන් සාමාන්‍යයෙන් පුළුවන්. ඒතර ඔයගොල්ලෝ පවුලේ අනිත් අය නෑදෑයෝ එයාලා සිංහලෙන් කතා කරනවද ඔයගොල්ලොත් එක්ක දෙමළෙන්? ඔව්. ඒ කියන්නේ අපේ කට්ටියක් සිංහලෙන් කතා කරන්න පුළුවන්. අනිත් අය දෙමළෙන් හොඳට පුළුවන් කතා. දැන් නුවර කට්ටිය ටැමිල් වලින් වෙන්නේ නැතිනේ. නුවර කට්ටිය ටැමිල් වලින් කොළඹ කට්ටිය අම්මගේ පැත්තේ කට්ටිය ටැමිල් වලට සිංහලෙන් කතා කරනවා. හරි. එතකොට දැන් සමහර වෙලාවට හිරන්නේ දැන් ටැමිල් උනාට සමහර අයගේ ආගම කතෝලිකයි ඉන්නවා. බෞද්ධ ආගම අදහන කට්ටිය ඉන්නවා. හින්දු ආගම අදහන කට්ටිය. ගොඩක් වෙලාවට ටැමිල් එක්ක යන්නේ හින්දු. ඔව්. ඔයාගෙත් එහෙමද? ඔව්. හින්දු තමයි කොවිල් යනවා. ඔව්. කොවිලුත් යනවා පන්සලුත් යනවා. එහෙමද? ඔව්. හරි. දැන් එතකොට පොඩි කාලේ ඉඳලම බෞද්ධ පරිසරයක් තමයි වාට තියෙන්නේ. දැන් සාමාන්‍ය චූටි කාලේ දහම් පාසලුත් යවනවනේ. ඔයා? ඔව්. එක වසරේ ඉඳන් දහම් පාසල් ගියා. 9 විතර නැවතුවා ඉස්කෝලේ වැඩත් එක්ක. ඔව්. ධම්මපදේ අර ඒවේ දන්නවා. හා? ඔව්. සිරිත් මාල් දම එහෙම දන්නවා. බලන්නනේ. හරි. දැන් අපි කතාව පටන් ගමු. හරිද? එතකොට චූටි කාලේ ගෙවෙන්නේ මුල් ඒරියාවේද? ඔව්.
පොඩි කාලේ ඉඳලා. චූටි කාලේ දැන් පෙර පාසල් නර්සරි එකේදී ඔයා මොන වගේ දේවල් වලටද දක්ෂ? ඔයා වැඩිපුර කරේ මොනවද? නර්සරි එකේදී ඉස්සලාම මට නැටුම් ඉගැන්නුවේ අපේ ලොකු ටීචර් කියලා, රාජේශ්වරි ටීචර් කියලා. එයාගෙන් තමයි මුලින්ම මම නැටුම් ඉගෙන ගත්තේ. يعني නර්සරි එකේදී මොනවද දැන් සාමාන්‍ය නැටුම් කියලා දැන් ඔයා දෙමළ නර්තනාංගද ඉගෙන ගත්තේ නැත්නම් උඩරට පහතරටද මොනවද? උඩරට පහතරට තමයි. ඒතරද වගේ ටීචර් ටැමිල්නේ? නැහැ. එයාගේ නම මොකක්ද කිව්වේ? රාජේශ්වරි ටීචර්. රාජේශ්වරි කියන්නේ සිංහලෙක් නේද? නැත්නම් මගේ තියෙන නමත් එක්ක එයත් ටැමිල් කියලා. හරිද? හරි. ඒ ගිහිල්ලා ඉගෙන ගත්තේ උඩරට පහතරට. ඔව් ඉස්සෙල්ලාම ඔය සින්දු වලට ඒ වගේ නැටුවා. නර්සරි කාලේ. ඔව්. ඔව් මේ බලන්න මෙයා මේ ළමා සාරියක් ලස්සනට ඇඳගෙන මේ දහම්පාසල යනවද? ඔව් නෑ ඔය ඉස්කෝලේ භක්ති ගීත ඔය ඉස්කෝලේ භක්ති ගීත එකට ඔන්න ඇඳලා තියෙන මේ මොකද්ද? ජර්සි එකක් දාගෙන ආවෙද්ද? නෑ මී පැටියෙක්. මී පැටියෙක්. ෂෝක් මීයා. මේ මොකද්ද? කරාටි ගහන. කරාටි. කරාටිත් පුළුවන්. හරි. වැඩි දැන් වෙන්නේ. හරි. ඊට පස්සේ මේ ඉස්කෝලේ බෑන්ඩ් එකේ ඇකෝඩියන් ප්ලේ කරනවා. රයිට්. මේ මොකද කරන්නේ? ඉස්කෝලේ නැටුම්. නැටුම්. මේ ඔය චූටි කාලේ නැටුම් ෆොටෝ වයස එක. කීයද විතරද? ඔය එක වසරේද මම එක හිතන්නේ. වසරේ මේ ඒක 11 වසරේදී ගත්තේ. 11 වසරේදී ගත්ත එක. ඒකත් ඒ. 11 වසරේ. මේ මොකක්ද? ඔය අපේ ස්පෝර්ට් මීට් එකේදී බෑන්ඩ් එක. හරි. තවත් ෆොටෝස් ටිකක් තියෙනවා. ඒ චුට්ටක් බලමු නේද ෆොටෝස් ගත්තේ. හරි. මේ ඒකත් චූටි කාලේ. ද නර්සරි එකේ මම හිතන්නේ. නර්සරි එකේ. මේ ඔය අපේ නර්සරි එකේ ඉස්කෝලේ බර්ත්ඩේ පාටිස් සමරන්නේ ඔහොම. මොකක්ද ඒ? ඒ කියන්නේ නොවැම්බර් මාසේ ගත්ත නොවැම්බර් මාසේ තියෙන ඔක්කොම බර්ත්ඩේස් තමරන්නේ එකට. එක දවසක්. ආගෙන ඉස්කෝලේ ළමයිගේ නොවැම්බර් මාසේ බර්ත්ඩේස් තියෙනවා නම් ඒගොල්ලෝ ඔක්කොගෙම කේක් ගෙනල්ලා ඔව් එක දවසක් කපනවා. දැන් සාමාන්‍යයෙන් ඔයාගේ බර්ත්ඩේ එක දවසට මෙහෙම හම්බ වෙච්ච දවස් තියෙනවද නැහැ? ඉස්කෝලේ දැන් සාමාන්‍ය ඉස්කෝලේ දවස්වල බර්ත්ඩේ එක වැටලුවොත් අනිවාර්ය කේක් එකක් ගෙනියන්න ඕනේ. යාළුවොත් එක්ක. නැත්තම් වැඩි අප්සෙට් යනවා. හරි. ඊට පස්සේ මේ ඒක නර්සරි ස්පෝර්ට් මීට් එක. ස්පෝර්ට් මීට් එක. එතකොට මේ ඔය ඉන්නේ මගේ කරාටි සර්. හරි. මේ ඔය අපේ ඉස්කෝලේ BMI CH එකේ තිබ්බ කොන්සර්ට් එක. නැටුමක්. රයිට්. මේක ඔය අපේ ඉස්කෝලේ ඒකල තරග තිබ්බා. ඒකේ නාගි කෙනෙක්ගේ තරගයකට මම තාලම්පට ප්ලේ කරා. හරි. මේ ඔය 2024 සමස් ලංකා ගිරිදෙවි ටීම් එක. ඒකෙත් අපි ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒතර ඉස්කෝලේ ප්‍රින්සිපල් හමුදුරු කෙනෙක්ද? අධ්‍යක්ෂකවරයා තමයි අපේ ලොකු සාදු විදුහල්පති තව ජයන්ති මිස් කෙනෙක්. හරි. ඊට පස්සේ මේ මගේ පත්තිනි සෞදම ඒකල තරගේ මේ අවුරුද්දේ කලාප ෆස්ට් වුණා. දැන් පළාත් තරගෙ තමයි යන්න තියෙන්නේ. යන්න ලෑස්තිලා ඉන්නේ. හරි. මේක ඔය මේ අවුරුද්දේ ගිරිදෙවි ටීම් එක ඒකත් කලාප ෆස්ට් වුණා පළාත් යන්න. පළාත් යන්න ඉන්නේ. මේක ඔය කරාටි තරගයකට චූටි කාලේ ගියපු එක. දිල්ල එකද? නෑ තුනද කොහෙද? මේක ඔය ඉස්කෝලේ නෙට් බෝල් ටීම් එකේ ටිකයි ඉන්නේ ඒකේ. හරි. දැන් අපිට මේ ෆොටෝස් ටිකත් එක්ක කතා කරන්න පැති ගොඩක් තියෙනවා. එකක් කරාටේ කරලා තියෙනවා, නෙට් බෝල් කරලා තියෙනවා, ඉස්කෝලේ ඩාන්සින් වලට ඉඳලා තියෙනවා. දැන් අපිට ගිටාර් එකක් ගිටාර් ළඟ එකක් තියෙනවා. ඔයා තව ඉස්කෝලේ මොනවද කරන්නේ? ඉස්කෝලේ ස්ටාර් කෙනෙක්ද? ඉස්කෝලේ අය ඔයාව දන්නවද? ඔව්. හරි. මේ ගිටාර් ප්ලේ කරන්න පුළුවන්ද? පුළුවන්. රයිට්. අපි එහෙනම් ගිටාර් එක චුට්ටක් ප්ලේ කරලා සින්දු පොඩි සින්දු කොටසක් කියමුද? මොකද්ද කියන්නේ? ආරාධනා. රයිට්. හරි. අපි හරි. බලමු පොඩි කොටසක් ගිටාර් එක ප්ලේ කරලා අපි අහමු බලන්න. අසල සින්දුවක්. ජීවිතයේ තනි මන්සල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
මේ සින්දුව ෆුල් අහන්න ඕන මියුසික් රහට එක. අහන්න ඕන. අපි ඒක ලෑස්ති කරගන්නකම් මතක් කරගන්න ඕනේ. චූටි බබාලගේ ආසම වෙලාව තමයි බාත් ටයිම්. ඒ වෙලාවට බබාලා හරිම ආසයි. හැබැයි බබාලා ආස දේවල් තියෙනවා. බබාලගේ ලෝකේ බාත් ටයිම් එකේ තිබ්බොත් තමයි බබාලා ආසාවෙන් නාන්නේ. ඉතින් යාළගේ ලෝකේ චූටි ලයන්ලා මංකිලා ඉන්න ඕනේ. ඉතින් ඒ බව අඳුරගත්ත කැලින් චූටි බබාලගේ මනසට දැනෙන විදිහට හැඩවලින් සබන් නිෂ්පාදනය කරලා තියෙන නිසා බබාලා ආසයි. ඒ ආසාව නිසා ආසාවෙන් ඒගොල්ලෝ නානවා. නාන වෙලාව වුණත් බබෙක් සතුටින් ඉන්නවා කියන්නේ යාගේ මනස වර්ධනයට ඒක සෑහෙන බලපාන. ඒක තාම ගැඹුරු විදිහට මම මේක විග්‍රහ කරන්නේ. හරිද? ඒ නිසා මේ කැලින් චූටි බබාලට ආසයි වෙන විදිහට චූටි සත්තුන්ගේ හැඩ වලින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ඒක ඊටාම වටිනවා. SLS තත්ත්ව සාතිකය, ඒ වගේම ISO 9001 තත්ත්ව සාතිකය ඇතුළු තත්ත්ව සාතික ගණනාවක් කැලීන් වලට හම්බෙලා තියෙනවා. ගිය අවුරුද්දේ ලංකාවේ ජනප්‍රියම සබන් සන්නාමය තමයි කැලීන්. ඔව් ඒ විතරක් නෙමෙයි අපිට දවසට අවශ්‍ය වෙන ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 38%ක් සම්පූර්ණ කරලා දෙන්න CPL නිවසින් එන අසම සමපෝෂ්‍ය වලට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසාම තමයි අවුරුදු 25ක් පුරාවට අම්මලාගේ විශ්වාසය දිනා ගන්න සමපෝෂ්‍ය වලට හැකි වුණේ. විශ්වාසනීයත්වයේ ෆස්ට් එක බවට පත් වෙලා තියෙන්නේ CBL නිවසේගෙන අසම සමපෝෂ. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපි ඉක්මනින් බ්‍රේක් එකකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. බ්‍රේක් එකකට යන්නේ නිකන් නෙමෙයි ආරාධනාවක් එක්ක. ඔව් අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න අපි මේ ආරාධනා කරන්නේ අභිනයාට දඩබ්බරයි හපන්නු එක්ක. ජීවිතේ තනි මන්සල අතර මං වෙලා උදේකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගෙලේ සතුට රැගෙන යලි වදිනට සුපින් කැට යම් හද පවුරු තලා වී මෙකී කියාදෝ කාලේ වෙරළේ ජීවිතයේ දිගෝ ගමනින් අනාත ඉදා සිංගීති කිරිසුවදින් යුගදිව අරනේ උබී උළුවේ යලිදු පන්නෙම් බිඳිනු එවන් රජ
ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. බ්‍රේක් එකෙන් පස්සේ අපි දඩබරයි හපන්නු ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ආයෙම එකතු වෙන්නේ. අද අභිනයාව තමයි අපි ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්නේ. ඉතින් අභිනයා කියන්නේ ටිකක් විශේෂ කැරක්ටර් එකක්. හැබැයි යාගේ විශේෂත්වය කොච්චරද කියන එක අද ප්‍රෝග්‍රෑම් එක පුරාවට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අභිනයා කියන්නේ එක එක පැතිවල විවිධ දක්ෂතා පෙන්නන බොහොම දක්ෂ දඩබ්බර හපනියක්. දැන් අපි යාගේ මියුසික් ටැලන්ට් එක කොයි වගේද කියන එක තමයි පරීක්ෂාවට ලක් කරේ. ඔව්. ඊටාම විශිෂ්ටයි. හරිද? දැන් ඒ අතරතුර ෆොටෝස් බලද්දී අපි දැක්ක කරාටි. ඔව්. කොයි කාලෙද පටන් ගත්තේ? කරාටි 2 වසරේ වගේ පටන් ගත්තා. ඒ කරාටි හිතුනේ. කරන්න හිතුනේ. ඉස්කෝලේ සර් කෙනෙක් ඇවිල්ලා පටන් ගත්තා. එතකොට ආස හිතුණා. يعني කාට හරි ගහන්නද? ඒක ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ඒක අවශ්‍යයි කියලා හිතුණා. ගෑන් ළමෙක් විදිහට. ඔව්. ඊට පස්සේ කොච්චර කාලයක් කරාද? තාම කරනවද? 9 වසර වෙනකම් කරා. ඊට පස්සේ පොඩ්ඩක් නැවතුවා මේ දවස් ටික. බෙල්ට් මොනවද ගත්තේ? බෙල්ට් ගත්තා. දැන් මට තියෙන්නේ බ්ලැක් එකයි බ්‍රවුන් එකයි විතරයි ගන්න. අනිත් නීල් කොටි කරගෙන ඉවරයි. නීල් ඔය වගේ. ලේසි නෑ නේද? බය හිතෙනවා. බය හිතෙනවා. ඊළඟට අපි ස්පෝර්ට්ස් ගැන පොඩ්ඩක් කතා කරමු. ස්පෝර්ට්ස් තව මොනවද කරන්නේ ඔයා? ස්පෝර්ට් නෙට් බෝල් කරනවා. ඉස්කෝලේ නෙට් බෝල් ටීම් එකේ ඉන්නවා. ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකේ අපේ හවුස් එකේ කැප්ටන් විදිහට වැඩ කරා. කැප්ටන් හරි. ඒ දුවරේවා මල්ල ක්‍රීඩා ඒ වගේ කරා. ඒවත් කරනවා. ඒ වගේ ගානක්වත් නැතුව කියන්නේ නිකන් මම මේවා කරනවා ඒ වෙලාවක් තිබ්බොත් වගේ. හරි. මේ අපි මෙයාට චැලෙන්ජ් එක දීලෙමුද? පින්තූර ප්‍රශ්නේ. දීලා ඊට පස්සේ ලෑස්තිද? ලෑස්ති. අපි මෙයාට ෆොටෝස් 3ක් දෙනවා බලන්න. අඳුර ගන්න පුළුවන්ද කියලා බලමු. අඳුරගෙන ඒ අය ගැන කතා කරන්න පුළුවන්ද කියලා බලමු. ඒ අයද මොනවද කියලා අපි දන්නේ නැහැ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. කවුද මේ? ශ්‍රී ලංකාවේ චිත්‍රපට ශාස්ත්‍රයේ රංගන ශිල්පීන් ත්‍රිත්වයක්. කවුද? මාල්නී ෆොන්සේකා මහත්මිය, සංගීතා වීරරත්න මහත්මිය, දිල්හානි අශෝකමාලා මහත්මිය. ඒ තුන්දෙනාම දන්නවා. තුන්දෙනාගේ චිත්‍රපටි බලලා තියෙනවා. බලලා තියෙනවා. වහා දැන් මේ අය ගැන වැඩිපුර කතා කරන්න කිව්වොත් කවුරු ගැනද කතා කරන්නේ? මාල්නී ෆොන්සේකා මහත්මිය. මේ වෙලාවේ ඉතින් කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා නේද? හරි. කියන්න බලන්න මාල්නී ෆොන්සේකා මහත්මිය ගැන දන්න දේවල්. මාල්නී ෆොන්සේකා මහත්මිය අපේ සිනමාවේ නිලි රජින ලෙස හඳුන්වනවා. ඒ වගේම එතුමිය රාජ්‍ය සම්මාන සහ ජාත්‍යන්තර සම්මාන රැසක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම එතුමිය දක්ෂ සිනමා රංගන ශිල්පිනියක්. එතුමිය මේ දවස් කලින් අභාප්‍රාප්ත වුණා. එතුමිය දක්ෂ රංගන ශිල්පිනියක්. ඔයා අර කියපු සින්දුව තියෙන ආරාධනා චිත්‍රපටයේ සින්දුවක්නේ. ඒ චිත්‍රපටයේ ওই සින්දුවේ දර්ශනයේ ඉන්නවා මේ මාල්නී ෆොන්සේකා රවීන්ද්‍රන් දෙනියත් එක්ක. සම්බන්ධකම් ටිකක් තියෙනවා බලන්න ඔයා තෝරගත්ත සින්දුව මෙයා නේද? හරි. දැන් එතකොට මේ තව පොඩි සින්දුවක් කොටසක් කියමුද? මොකද්ද කියන්නේ? මව්ගුණ ගීතයක් කියමු. පොඩි කොටසක් කියමු. සම්මා සම්බුදු සේමයි මා වැදු මගේ අම්මා නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා. මට හිතෙනවා ඔයාට ඔත් එක්කම තාත්තා ගැනත් කියන්න දෙයක් ඇති. ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි තාතරේ හංගලා දෙන්නේ පියවරුමයි
හදවතේ ගැඹුරේ කියන්නේ ඔබ කියූ වදනයි තාත්තේ මගේ ලෝකයේ මහවීරයා ඔබමයි. අම්මා සහ තාත්තා කියන්නේ හිරන්නේ මේ ඒ වචන වලින් එක කියන්න බෑ. ඒ හැඟීම, ඒ පදවිය, ඒ දැනීම සහ අපේ හැඟීම් තව කෙනෙක්ට ප්‍රකාශ කරන මාධ්‍යයක්නේ භාෂාව කියන්නේ. ඒකනේ අපි කතා කරන භාෂාව අපි මව් භාෂාව විදිහට ගන්න. හැබැයි අභිනයාගේ භාෂාව මව් භාෂාව සිංහල නෙවෙයිනේ. දමිළ භාෂාව දමිළ වෙනකොට භාෂාව. එතකොට තමන්ගේ අම්මාට දැනෙන ආදරය, ඒ හැඟීම අභිනයාට තදටම කියන්න පුළුවන් වෙන්නේ එයාගේ මව් භාෂාවෙන්. හැබැයි එයා මේ සිංහල භාෂාවෙන් තමයි ඒ දැනෙන හැඟීම. දැන් ගීතයක් ගායනා කරද්දී වුණත් අපිට වචන ටික කියන එක නෙවෙයි වැඩේ. ඒ වචන ඇතුළට හැඟීම් එකතු කරන එක. ඒ දැනීම් ටික එකතු කරන එක. ඒ වචන මෙයා කියනකොට එයාගේ ඇස්වල අම්මට තියෙන ආදරේ මහ පොදුම විදිහට තියෙනවා. තාත්තට තියෙන ආදරේ මහ පොදුම විදිහට තියෙනවා. ඒ තරම්ම අම්මට තාත්තට ආදරේද? ආදරේ. චුට්ටක් අම්මා තාත්තා ගැන මතක් කරන්න. අම්මා ගැන කිව්වොත් අම්මගේ නම ආර්මානි මලර්. එයාට ඉන්නේ මං විතරයි දෙන්නටම. ඒ කියන්නේ මං තමයි ඒගොල්ලගේ චූටි දුව. මං ඉතින් ගොඩාක් ආදරේ දෙන්නට. තාත්තා කොහොමද ඒ කියන්නේ? තාත්තා නිශ්ශබ්ද කෙනෙක්ද ගෙදර? තාත්තා වැඩියනේ සයිලන්ට් පොඩ්ඩක්. අම්මත් එක්ක වාදී ඒ කියන්නේ තාත්තා තමයි මගේ පළවෙනි වීරයා. එයාට මං ගොඩක් ආදරේ. කියන්නේ දෙන්නම ගොඩක් ආදරේ. ඔව් දැන් ඔන්න ඔයාලට හොඳ chance එකක් ඇවිල්ලා තියෙනවා. තාත්තට අම්මට දැන් බලාගෙන ඉන්නවනේ. ඔයාලට මෙච්චර කාලයකට ඒ දෙන්නට කියන්න බැරි වෙච්ච හැඟීමක්. අද හොඳ අවස්ථාවක් කියන්න. ඒ කියන්නේ මට මේ හැමදේම දුන්නේ ඒ දෙන්න. ඒ දෙන්න නිසා තමයි මම අද මෙතන ඉන්නේ. කියන්නේ නැටුම් සංගීත විතරක් නෙවෙයි හැමදේම ඉස්කෝලේ පන්ති හැමදේටම උදව් කරන්නේ ඒ දෙන්න. ඒ දෙන්නට කියන්න තියෙන්නේ මම ගොඩාක් ওই දෙන්නට ආදරේ. තාත්තගේ අත අල්ලගෙන ආදරේ කියලා තියෙනවද කවදා හරි දවසක? කියලා තියෙනවා. ගොඩක් ආදරේ ඉතින්. මේ වෙලාවේ තාත්තටත් ඇස්සලට කඳුළු එයි බලන්න ඉතින්. අම්මටත් කඳුළු එයි ඇස්සලට. හරි. අපි ටිකක් සීරියස් වුණා වගේ නේද? දැන් අමාරුයි අය මූඩ් එකට ගන්න. අමාරුයි. ඒක මාර දෙයක් දැන් අර. ඒක මං කියන්නේ අපි සිංහල කෙනෙක් ඉංග්‍රීසි ගීතයක් කොච්චර කිව්වත් ඒ ගීතයට පණ දෙන්න බෑ. හරි. හින්දි ගීතයක් වුණත් එහෙමයි. ඒ කියන්නේ ඒක අමාරු වැඩක්. හැබැයි අභිනයා එයා කියන වචනවල ඒ සිංදු ඇතුලේ එයා ෆුල් try එකක් දෙනවා. ඒකට පණ දෙන්න. පණ දෙන්න. හරි. ඉතින් මේ වෙලාවත් අනේ මන් දන්නේ ටක් ගාලා ගෙවිලා යනවා. අපිට බොහෝ දේවල් කතා කරන්න තියෙනවා අභිනය එක්ක. ඇත්තටම මේ වගේ දක්ෂයෝ ඉන්නවා. නිසා චරණ කියලා කියන්නේ හිරන්යා අපේ රටේ දරුවන්ට හොඳම දේ දෙනවා. දරුවන්ටයි හොඳම දේ. ඉතින් ඒ දරුවෝ ෆ්‍රේම් එකෙන් එළියට යනවා නම් අර සාම්ප්‍රදායිකත්වය අතික්‍රමණය කරනවා නම් ඒ අය වෙනුවෙන් තමයි දඩබ්බරයි හපන්නුව අපි අවුරුදු 5ක් අරගෙන ආවේ. ඒ අර ගමනේ අපිට මේ වෙනත් අපේ රට බහුසංස්කෘතික රටක්. විවිධ ජාතීන් ඉන්න රටක්. ඒ හැමෝම වෙනුවෙන් අපි පාලම හදලා තියෙනවා. එන්න අපි කතා කරමු. ඒ කතා කරද්දී මතක් කරන්න ඕනේ මේ නිර්මාණශීලී දරුවෝ බිහි කරන්න මතක ශක්තිය කියන එක හරි වැදගත් වෙනවා. මේ හැම දෙයකටම තමන් ලබන පෝෂණය සෑහෙන්න වැදගත්. ඒ නිසා අවුරුදු 25ක් අපේ රටේ අම්මලාගේ විශ්වාසයේ ෆස්ට් එක දිනාගත්තේ අසම සමපෝෂ. ඉතින් සම්පෝෂ කියලා කියන්නේ ඒ රසය මතක් වුණත් ඇති ඒ හැඟීම අපිට දැනෙනවා. මම හැම දවසකම මට ඒක මතක් වෙනවා. මොකද මම පොඩි කාලේ ඉඳලා කාලා තිනවා. ඒ නිසා මේ දැන් පොඩ්ඩක් හැඩය වෙනස් වෙලා ලෝගෝ එක වෙනස් වෙලා පැකින් වෙනස් වෙලා පැකේජ් එක වෙනස් වෙලා තියෙන. හැබැයි අවුරුදු 25කට කලින් දැනුණු ඒ රහ තාම මේ විදිහට අපිට දැනෙනවා. ඔව්. ඉතින් ඒ වගේම තමයි ලස්සනට ඉන්න පිරිසිදුවට ඉන්න කවුරුත් පාවිච්චි කරන්නේ. කැලින් කියන්නේ අපේ දෙයක් 100%ක් දේශීය සබන් නිෂ්පාදනයක් ඩෙල්මා නිවසින් එන්නේ. කැලින් බේබි සෝප් එක, ටීන් සෝප් එක, බියුටි සෝප් එක ඔය විදිහට සබන් නිෂ්පාදන පෙළක්
කැලීන් නිෂ්පාදන පෙළ ඇතුලේ තියෙනවා. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් අපි බ්‍රේක් එකකට යන්න ලෑස්ති වෙන්නේ. නිකන් නෙවෙයි බ්‍රේක් එකකට යන්නේ. ලස්සන සින්දුවක් අහන ගමන්. අන්න සුදෝ අර පාට වලා දැන් එන්න හදන්නේ. අන්න සුදෝ අභිනයා එනවා සින්දුව කියන්න. අපි ඉක්මනට බ්‍රේක් එකක් අරගෙන මේ සින්දුවත් බලලා එන්නම්. දිගටම ඉන්න අපිත් එක්ක මේ චර්ණ ටීවී දඩබ්බරයි හපන්නු. සුදු අර පාටවලා සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කරේ නලවේවි ආදර සුලගේ වැටි යසවුණු පිපිලා නිල ජලේ නිල ජලේ रस को के लगे थे राविनी रस को के लगे थे राविनी गंगा चले मलती बैठी पावे भी कोमल तालिनी पावे भी कोमल तालिनी मंगल की अगलोक तले बिमसीन मवावे मागलाए බේබි සෝප් රුපියල් 90කට කැලින් බේබි පොඩි හැමෝටමයි දඩබ්බරයි හපන්නු ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔන්න බ්‍රේක් එකෙන් පස්සේ ඔයගොල්ලෝ ආයෙම එකතු වෙන්නේ. අද අපි අභිනයා තමයි අපේ ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගත්තේ. ඉතින් අභිනයා කියන්නේ ටැලන්ට් පැකේජ් එකක්. මල්ටි ටැලන්ටඩ් ගර්ල් කෙනෙක් තමයි අභිනයා කියන්නේ. සින්දු කියනවා, නටනවා, සෙල්ලම් කරනවා, ඔය සේරමත් එක්ක යා හරිම බැලන්ස් ලයිෆ් එකක් අරගෙන යනවා. විශේෂයෙන්ම ජාතිය උපතින් ටැමිල් උනත් සිංහල භාෂාව ඉගෙනගෙන පොඩි කාලේ ඉඳන් හොඳට සිංහල චතුර විදිහට කතා කරගෙන අද ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා ලස්සනට සිංහලෙන් කතා කරනවා. ඉතින් හරි වටිනවා, හරි ආඩම්බරයි අපිටත් අභිනය එක්ක මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න ලැබිච්ච එක. ඉතින් අපි බ්‍රේක් එකකට කලිනුත් අභිනයගේ ලස්සන සින්දුවක් අහලා ආවේ. ඩාන්සින් අයිටම් බලන්නත් තියෙනවා. අපි ඊට කලින් ටක් ගාලා
චැලෙන්ජ් එකකට යන්න. කැලීම් පැනේ පොඩ්ඩක් තා පොඩ්ඩක් අමතක වෙනවා. මේ දැන් ඔයා ඉස්කෝලේ සාමාන්‍යයෙන් ආසාවෙම කරන සබ්ජෙක්ට් එක මොකද්ද? ඩාන්සින්. ඩාන්සින්. මේක ඩොක්කේ තියාගන්න. එතකොට ටිකක් අමාරු වෙලා තියෙන්නේ. අමාරුම ගණන්. ගණන්ද? ටිකක් කරදරයි වගේ. ආසනේ. ආසයි. පොඩ්ඩක් අමාරුයි. ආසයි අමාරුයි. ආසයි බයයි. හරි. යනවා කැලීම් පැනේට. අපිට ඕකේ බෝලයක් තෝරලා පාස් කරන්න. බලමු ඔයාගේ පළවෙනි කැලීම් පැනේ මොකද්ද කියලා දාන්න. number 4. පළවෙනි ප්‍රශ්නය. Death of a Salesman නාට්‍ය රචනා කරේ කවුද? සර් ආතර් මිලර්. අපිට පුළුවන් නිවැරදි පිළිතුර ලෙස බාර අපි බාර ගන්න. ගන්නවා. අපි යන දෙවන ප්‍රශ්නෙට මෙන්න කැලීම් වෙතින් ඔයාලට ලැබෙන දෙවෙනි ප්‍රශ්නේ අංකය ඔයා තෝර ගන්නවා මෙන්න number 1. දෙවැනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා කවුද? HCP බෙල් මහතා. හරියට හරි. ටිකක් පැටලෙන්න සහගතයි මේ වචනම. හරි. බෙල් මහත්තයා අපි යනවා ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නෙට. මේ කැලීම් තෙවෙනි පැනය number 5. තුන්වෙනි ප්‍රශ්නය. ලෝක නර්තන දිනය කවදාද? අප්‍රේල් 29. ඕක මගින් අහන්න ප්‍රශ්නයක්ද කියලා අහන්න ඔයා අපේ. හරිද? රයිට් වගේ බොක්ස් එක දෙන්න මේක අපිට. එතකොට හිරන්න. මොනවද අපි ඊළඟට කරන්නේ? අපිට තම සින්දුවක් අහන්නත් ආස හිතෙනවා මට. මෙයාගේද? ඔව්. නෑ අපි සින්දු ගොඩක් ඇහුවානේ නේද ඇහුවා. අපිට? ඒ වුණාට අහමු ඉතින් නේද අපරාධනේ. අපිට තව සින්දුවක් කොටසක් කියන්න පුළුවන්ද ඔයාට? බුදු පන පදයක් සවන වකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. ඔයාට කොහොමද දැන් බෞද්ධ පරිසරයක හැදුනහම ඔයාට ඒ දැනෙන හැඟීම? ලස්සනයි පරිසරය කියන්නේ යාළුවෝ වුණත් සිංහල යාළුවෝ මම ආශ්‍රය කරන්නේ මම විතරයි ඉස්කෝලේ. ඒ කියන්නේ අපේ ක්ලාස් එකෙන් ටැමිල් ගර්ල් කෙනෙක් ඉන්නේ මම විතරයි. يعني සිංහල යාළුවොත් එක්ක ඉද්දී ඒගොල්ලෝ එහෙම මට මොකුත් කියන්නේ නැහැ. ආවත් ඒගොල්ලොත් එක්කම තියාගන්නවා. ඔයාට දැනෙලා තියෙනවද? ඒ කියන්නේ ඔයාට හැමිල් කෙනෙක් කියන එක ස්පෙෂලායිස් වෙලා දැල්ලා තියෙනවද? නෑ. වැඩි නෑ. ඒ කියන්නේ ඒගොල්ලොත් වගේත් එක්ක හොඳම යාළුවෝ පන්ති දෙකක් තියෙනවා. පන්ති දෙකේම හොඳම යාළුවෝ ඉදිරියට. හරි. අපි වාගේ නර්තනාංගයක් බලන්න දැන් ලෑස්ති. පහතරට නර්තනයකට ලෑස්තිලා ඉන්න. පිග්මන්ට් බලලෙමු නේද? ඔව් අපි ඉක්මනට අභිනයාගේ ලස්සන ඩාන්ස් එකක් බලලා ආයෙත් ඉක්මනට එකතු වෙමු. අභිනය කියන්නේ දක්ෂ දඩබ්බර හපනියක් කියලා ඔයගොල්ලෝ හැමෝටම දැන් පැහැදිලි. ඒ බව තවදුරටත් ඔප්පු කරන්න තමයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. සහතික මිටියක් තියෙනවා. ඔව් දැන් මේක මෙහෙම කරන්න. හරිද? ඉස්සරලම අපිට පොඩි ෂොට් එකක් දෙන්න. මෙයාගේ මේ ගිටාර් එක තියෙන තැන තියෙනවා සහතික විශාල ප්‍රමාණයක්. හරිද? එතන සහතික සෑහෙන්න තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා. මේ ඔක්කොම සහතික අභිනයාට ලැබිච්ච සහතික. හරිද? ඒවා අපිට ප්‍රෝග්‍රෑම් එකේ එකින් එක පෙන්වන්න ගියොත් එහෙම
සහතික පෙන්වන්නම පැය 10ක් විතර යනවා. හරි. ඊට අමතරව අපි ටිකක් තෝරගත්ත විශේෂ සහතික ටිකක් දැන් මේ වෙලාවේ මගේ අතේ තියෙනවා. පහත් කන්නේ සංගීත් විශාරද කරලා ඉන්නේ නේ. අන්තිම එක්සෑම් එක ලෑස්ති වෙනවා. අන්තිම එක්සෑම් එක ලෑස්ති වෙන ගමන් ඉන්නේ මේ ආගේ රිසල්ට් ෂීට් විශාරද එක්සෑම් එකේ. ඊට අමතරව මෙතන තියෙනවා ටිකක් අපි නිකන් ඔයාලට පුළුවන් වෙන්නේ මම පෙන්නේ මම එහින් මෙහින් ගන්නේ මම මතකේ ඒවා ටික කියන්න. හරිද? මේ සර්ටිෆිකේට් ඔයාලට මොනවද හම්බුනේ? ඔය නර්සරි අපේ ඉවර වෙලා දෙන සර්ටිෆිකේට්. ඒක වැදගත් එකක්. හරි. එතකොට මේ ඔය මේ සැරේ කලාප මේ පත්තිනි සෞද මගේ එකල හරි. මේකත් එහෙමද? ඔව් ඒ ටිකම මේ ඒ ටිකම මේ පාර කලාප තරඟ. මේ පාර කලාප තරඟ වලින් විතරක් තියෙනවා සහතික පත්‍ර 7ක් විතර. හරි. මේක ඕක මියුසික් කලාප තරඟ 2023 සමූහ එකක් ගියේ වයලින් ප්ලේ කරේ මම. ඒකේ ප්‍රථම ස්ථානය. පොඩ්ඩක් ඉන්න. වයලින් උත් ප්ලේ කරනවා. ඉන්ස්ට්‍රුමන්ට් කීයක් ප්ලේ කරන්න පුළුවන්ද? ඉන්ස්ට්‍රුමන්ට් පුළුවන්, ගිටාර් එක පුළුවන්, ඕගන් එක පුළුවන්, වයලින් එක පුළුවන්. ගිටාර් එක පුළුවන්, කීබෝඩ් පුළුවන්, වයලින් පුළුවන්. ඔව්. බෙර පොඩ්ඩක් ගන්න පුළුවන්. හරි. ඊපස්සේ මේ ඔය ඉන්ටර්නැෂනල් ඩාන්ස් ෆෙස්ටිවල් එක අපේ කලායතනෙන් ගියපු එක. හරි. ඊපස්සේ මේක ඔය ඩාන්ස් කාදවල කලායතනේ මම උඩරට ඉගෙන ගන්න ඒකේ සහතිකය. මේක ඔය ඉංග්‍රීසි තරගවල ඉංග්‍රීසි මොනවද කරේ? ඉංග්‍රීසි ඒ කියන්නේ අපේ එලිකියුෂන්. හරි. ඊට මේක ඒවත් ඉංග්‍රීසි. ඒත් ආයේ ඔක්කොම සර්ටිෆිකේට්ස් චුට්ටක් ඉන්න. හරි. මේ මොකද්ද? ඔය විශාරද එක්සෑම් එකේ දෙන සර්ටිෆිකේට් එක. ඒ කියන්නේ එක්සෑම් 5ක් විතර තියෙනවා නේද? ඒකෙන් ගත්ත කීපයක් තමයි මේ තියෙන්නේ. මේක ඔය කරාටි ටූර්නමන්ට්ස් වලට ගියාම හම්බෙන. ඒ කියන්නේ කරන්නම් වාලේ කරලා නැහැ. ජයග්‍රහණ කරපු හැම එකටම තියෙනවා. හරිද? ඒ ඔක්කොම එහෙමද? ඔව් ඒ කරාටි ඔක්කොම. කරාටේ. හරි. ඊට පස්සේ මේ ඒකත් කරාටි. ඒකත් කරාටේ. ඔය දහම් පාසල් සහතික චිත්‍ර තරග එක්සෑම් ඒ වල. ඔය චිත්‍ර තරගයේ. ඔය මෙහෙම ගත්තාම ගොඩාක් තියෙනවා. මේ මොකක්ද? චිත්‍ර නෑ අර දහම් පාසල් එක්සෑම් එකේ YMB එක්සෑම් එකට. හරි. තාම ඉතින් මේ අපි අතරින් පතරින් තමයි අරගෙන පෙන්නුවේ සහතික පත්‍ර. ඊළඟට මෙතන මිටියක් තියෙනවා මම මේක විස්තර නිකම් පෙන්නන්න. මේ ඔක්කොම අභිනයාට ලැබිච්ච ජයග්‍රහණ වලට හිමි මෙඩල්ස්. හරි. ෆොටෝ එකක් තියෙනවා අපි ගාව. ෆොටෝ එකත් අපි චුට්ටක් පෙන්නමු. මේ මම හිතන්නේ නර්සරි එකේ හම්බෙච්ච ෆොටෝ එකනේ. එතකොට ඒක ලස්සන මතකයක්. ලස්සන මතකයක්. වාගේ දැන් ස්කිල්ස් ගොඩක් තියෙනවානේ. හැබැයි ඔයාට ඉස්සරහට යනකොට ඔයා ඒකක ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න එපා. ඔයා අනාගතේ කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ? නැටුම් ටීචර් කෙනෙක් වෙන්න ඔයා. නැටුම් ටීචර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ වැඩ කරන්නේ ඔක්කොම. ඔයාට ඔය පහුගිය කාලේ ඔය හැම දෙයකම කරන්න තරඟවලට සහභාගී වෙන්න කාලය කොහොමද කළමනාකරණය කරගත්තේ? කාලය ඒ කියන්නේ අපේ ඉස්කෝලේ අපේ සමූහ තරගයේ ප්‍රැක්ටිස් කරේ ගොඩක් රෑ. ඒ කියන්නේ ක්ලාසස් එහෙම ළමයිට තියෙන නිසා අපි ඒ කියන්නේ 8 ඉඳන් 10 වෙනකන් වගේ ඔහොම තමයි ප්‍රැක්ටිස් කරේ. ඊට පස්සේ ඉස්කෝලේ ඉවරලා 1:00 3:00 වෙනකන් වගේ. ඒතකොට ක්ලාස් යන්නත් ඕනේ ඒවත් එක බැලන්ස් කරලා එහෙම තමයි අපි ටයිම් එක මැනේජ් කරේ. මැනේජ් කරගෙන යනවා. හරි. දැන් ඔය ගමන එනකොට ඔයාගේ පිටිපස්සේ හිටපු කට්ටිය මතක් කරොත් කාවද මතක් කරන්නේ? ඉස්සෙල්ලා මම්මයි තාත්තයිව ඊට පස්සේ නෑදෑයෝ ඊට පස්සේ මේ අවස්ථාව මට දුන්නේ ටීචර් කෙනෙක්. ඒ ටීචර් මතක් කරන්න ඕනේ දිල්මිනි ටීචර් අපේ ඉස්කෝලේ මියුසික් උගන්වන ටීචර්. ඒ වගේම තමයි මට පහතරට උගන්වන අපේ වෙනුක සර්. සර් තමයි මාව පහතර සම්ප්‍රදායෙන් මෙච්චර දුර ගෙන ආවේ. සර් නැත්තම් පහතරට මං හදාරන්නේ නැහැ. කියන්නේ ඊට පස්සේ දයන්සර් ආදරේ මතක් කරනවා. සර් තමයි මට උඩරට නර්තනය උගන්වන්නේ. මගේම ඉස්කෝලේ අපේ ලොකු සාදුවත් ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම විදුහල්පති ඇතුළු ගුරුවරු මණ්ඩලයම මතක් කරනවා. අභිනයට මොකද හිතෙන්නේ අද දවස ගැන? අද දවස කියන්නේ ජීවිතේ ස්පෙෂල් දවසක් නේ. මොකද හිතෙන්නේ? අද දවස හරි ලස්සන දවසක්. ඒ වගේම මගේ හැකියාවන් පෙන්වන්න පුළුවන් වුණ එකටයි. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එක ළමයින්ට ගොඩක් වැදගත්. කියන්නේ විශේෂ හැකියා පෙන්වන්න පුළුවන් තැනක්. ඒ වගේම චරණ ටීවී එකේ ඉන්න හැම
නැන්දලා මාමලාගෙන්ම අයියලක් ගොඩක් ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි. හරි. මෙන්න ඔයාට කැලීන් වෙතින් gift එකක් ඇවිල්ලා තියෙනවා. ඔන්න gift එකත් අපි ඔයාට දෙනවා. හිරන්‍ය. මට හරි ආදරේ හිතෙනවා මෙයාගේ ඉස්කෝලේට. තේරුණාද? අපේ ස්වාමින් වහන්සේ අධ්‍යක්ෂක තනතුර දරන මේ වගේ දරුවෙකුට එයාගේ උපැන්න සහතිකේ මොක සඳහන් වෙලා තිබුණත් නේ වෙනසක් නොකොට හැම දරුවෙකුටම වගේ සලකලා එයා දක්ෂතා පෙන්නනකොට ඒ දක්ෂතාව වලට ඉඩ හදලා දීලා මෙහෙම එන්න හදලා දුන්න එකටම අපිට කියන්න තියෙන ස්වාමින් වහන්සේට බොහොම පිං. සහ හරි ආදරේ හිතෙනවා මට. ඒ ඉස්කෝලේට අපේ රට හරි සුන්දරයි. අපි මේ ළමා ලෝකේ හරි ලස්සනයි. ඒ ළමයින්ගේ දක්ෂතාවලට ඉඩ දුන්නොත් මේ රට මීට වඩා ගොඩක් ලස්සන වෙනවා. ඒ නිසාම තමයි ඉතින් ඒ වගේ දක්ෂයෝ දඩබ්බරයෝ වෙනුවෙන් අපිත් අපේ යුතුයකම ඉෂ්ට කරන්න මේ විදිහට වෙලාව වෙන් කරලා තියෙන. ඉතින් අද දවසේ අපිත් එක්ක අපේ වැඩසටහනට එකතු වෙච්ච අභිනයට අපි විශ් කරනවා අනාගත හීන හැමදේම හැබෑ කරගන්න හැකියාව ලැබෙන්න කියලා. එහෙනම් ඉතින් අතට ගිහින් එන තමයි වෙලාව ඇවිත් තියෙන්නේ. අදත් අපි දඩබ්බරයි හපන්නු මේ විදිහට අරගෙන ආවේ ඩෙල්මා නිවසෙන් එන කැලින් එක්ක එකතු වෙලා. ඉතින් කැලින් කියන්නේ අපේ දේශීය සබන් නිෂ්පාදනයක් 100%ක් අපේ දෙයක් සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා තහවුරු කරලා තියෙනවා. ඉතින් හරිය සුවඳට ලස්සනට ඉන්න ස්නාන කලාව වෙනස් කරපු කැලින් අපිත් එක්ක ඉන්නවා කියන එක මතක් කරන ගමන් තවත් කෙනෙක් අපිත් එක්ක එකතු වුණා. අවුරුදු 25ක අම්මලාගේ විශ්වාසයේ එක විශ්වාසනීයත්වයේ ෆස්ට් එක තමයි අපිත් එක්ක එකතු වෙලා හිටපු අසම සමපෝෂ ඒ පිළිබඳවත් මතක් කරනවා. ඉතින් පෝෂණයේ ෆස්ට් එක සමපෝෂ දවසේ ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 38ක් ලබා දෙන සමපෝෂ ඉස්සර රසයේ ඒ විදිහටම තාමත් දැනෙන සමපෝෂ මේ වෙලාවේ අපි බොහොම ආදරෙන් මතක් කරනවා. 25 අවුරුද්දක අම්මලාගේ විශ්වාසනීයත්වයේ ෆස්ට් එක අසම සමපෝෂත් මතක් කරලා අපි යන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි යන්න කලින් ඔය අවසාන වශයෙන් තෝරගන්නේ මොකක්ද? ඩාන්ස් ඇක්ට්. පහතරට තෙල්ම ඇක්ට් එක. පහතරට තෙල්ම ඇක්ට් එකක් තමයි බලන්න තියෙන්නේ. බලන ගමන් එහෙනම් අපි යනවා බලපු හැමෝටම බොහොම ස්තුතියි. ආපහු දවසක අපි හම්බ වෙමු. මේ චරණ ටීවී දඩබ්බරයි අපන්නු. සේරමන් ඉරිදුට සිරස පත්‍රෝග හරිනට කරපුරඟ මඩුවට සඩුව තෙල්මේ මැදුරා මෙලෙසට තෙල්මල් නානු යන සඳුන් කිරිපැන් උලතිනා